දින ඔබතුමා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ආවේ. ඔව් මධ්‍යම අපරාධ විමර්ශනයට ආවේ මාව වෙනකොට මගේ නම යොදාගෙන මගේ ඡායාරූප යොදාගෙන ලොකු මඩ ප්‍රහාරයක් දියත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මම ප්‍රමිල්ලක් කරලා ඒ ගැන සාධාරණ විමර්ශනයක් ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට මගේ නීති මාර්ගය හරහා මම මේ ඉදිරියේදී නීතිමය ක්‍රියාත්මක ගන්නත් ලෑස්තිලා තියෙනවා. මොකද මම අවුරුදු 20ක් මගේ රට වෙනුවෙන් දාඩිය මාංශයලා අතපය කඩාගෙන අමාරුවේ මේ රට ගෙන ආපු නමත් මගේ නමටත් ලොකු හානියක් කළා තියෙනවා. මේ කීර්ති රත්නායක කියන පුද්ගලයෙකුත් අනුර චන්ද්‍රසිරි කියලා ඕස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙකුත් ඒ වගේම රාජාංගනේ හඳුරු කියන නමින් සිටින ස්වාමින් වහන්සේ කෙනෙකුත් මේ එනකොට මට හැන්න මගේ නමට ලොකු හානියක් කළා තියෙනවා. ඒ තරම් නෙමෙයි මේ වෙනකොට මගේ දරුවන්ට ඒක ලොකු ප්‍රශ්නයක් කළා තියෙනවා. මගේ ලොකු දූ ජාතික අවුරුදු 19 කාලේ ජාතික කණ්ඩායම් ක්‍රීඩකාවක් ඇයත් මේ වෙනකොට ලොකක් මානසිකත්වයෙන් වැටලා ඉන්නවා. ඉතින් මම මේක පැමිණිලා දාලා සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද සමාජ මාධ්‍ය අසුරන අයට කියන මේක හරියට අසුරවන්න කියලා. මොකද මේකෙන් පුද්ගලයෙක් ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපි වගේ ප්‍රසිද්ධ රටට කීර්තියක් ගෙන ආපු අයගේ නම් යොදාගෙන ඒගොල්ලන්ගේ කීර්තිය ඒගොල්ලන්ගේ views ගන්න මේ වගේ ප්‍රචාර කරන එක මම හිතනවා මේන් ඉදිරියටවත් මේක නැවතිය යුතුයි. ඉතින් මම ඇත්තටම මේක ප්‍රචාරණයට ලංකාව හිටියෙත් නෑ. අද පාන්දර තමයි මම ලංකාවට ආවේ. මොකද මේ නිසා මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. මේ නිසා තමයි මම ලංකාවට ආවේ. ඉතින් අද පැමිණිල්ලක් ධම්ම අපරාධ විමර්ශන කාර්යාලයේදී මම හිතනවා මට ඒකේ සාධාරණයක් කළා මේක විමර්ශනයක් කළා. ඉතාමත් ඉක්මනින් මගේ නම ක්ලියර් කළා. මොකද අමාරුවෙන් හදාගත්ත නම මේ ඇඟිලි 10ම කඩාගෙන තමයි රට වෙනුවෙන් ක්‍රීඩා කරේ. ඉතින් අවුරුදු ගාණක් හදාගත්ත නම එහෙම නිකන් ඕන විදියට යොදාගෙන මේ මඩ ප්‍රහාර එල්ල කරන්න දෙන්න බෑ. ඒ නිසා තමයි මේ ක්‍රියාමාර්ගයට පැමිණෙන්නේ. ඉතාමත් ඉක්මනින් මේ සීලුම අය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග මට වෙච්ච හානියට ඒගොල්ලෝ වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු ඔය අපි දකින අපේ රටේ බොහෝ දුරට මේ වගේ ප්‍රසිද්ධ ඒ වගේම රට වෙනුවෙන් සහ ජාතිය වෙනුවෙන් මේ වැඩ කරපු විශේෂ පුද්ගලයන්ගේ නම් යොදාගෙන මේ විදිහට සමාජ මාධ්‍ය තුල මේ කරන විශාල වශයෙන් කරනවා මේක. ඇයි මෙහෙම වෙන්නේ? මේක ගැන ඔබතුමා හිතන්නේ මොකක්ද? නෑ මේකේ ගොඩක් වෙන්නේ මේක ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ. මොකද අපි දන්නවා හොඳ සමාජ මාධ්‍යයේ හොඳ පණිවිඩය කියන මේකෙන් හොඳ රටට පණිවිඩයක් කියන අපි වුණත් බලලා හරි දේවල් අපි බලන නමුත් මේකෙන් එන්නේ හරියට කරන අයටවත් මේ සමාජ මාධ්‍ය හරහා මේ ගේන පණිවිඩය කරගන්න බෑ. මොකද ගොඩක් අය දැන් කරන්නේ මේක ව්‍යාපාරයක් කරට මුදල් නම් කාගේ හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් අරගෙන ඒ නම යොදාගෙන views අරගෙන සල්ලි කීයක් ගැන හම්බ කරන බලාපොරොත්තුවක් විතරයි තින්නේ. මේකෙන් අර quality කියන එක නැති වෙලා තියෙන සමාජ මාධ්‍ය අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සාමාන්‍ය දේවල් එන්නේ තනිකර මේක ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ අර ප්‍රසිද්ධ අයගේ චරිත අරගෙන මොකද දැක්ක ගමන් හෙඩ්ලයින්ස් උත් දාන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කියලා. දාන්නේ ක්‍රිකට් වලට කළු පැල්ලම මොකේද කියලා. ඉතින් මේව දැක්ක ගමන් මිනිස්සු බලනවා. නමුත් මං බලන මිනිස්සුන්ටත් ඉල්ලා සිටිනවා මේ හරි දේ ගන්න කියලා. මොකද සමහර අය ඒගොල්ලෝ නොදන්නවා ඒව බලලා කමෙන්ට්ස් දානවා. ඉතින් දැක්කාම ගොඩක් වේදනාවක් තියෙනවා. මොකද රටට මෙච්චර කරපු අයට ඒ මට ආදරය කරපු අය මොකද මෙහෙම යනකොට තුනත් පාරේ වුණත් අපිට මිනිස්සු වැරදි දේ බලන්න පුළුවන්. මොකද මේක ඇත්ත එළියට එන්නේ මේ පස්සේ. මොකද බොරු දේවල් තමයි ඉතාමත් ඉක්මනින් පැතිරෙන්නේ. නමුත් ඇත්ත හරි ස්ලෝලි තමයි පැතිරෙන්නේ. ඉතින් මම ඒ නිසා තමයි මේක වැඩි දුර යන්න ඉස්සෙල්ලා ඉතාමත් ඉක්මනින් මේ අපරාධ විමර්ශන කාර්යයට ඇවිල්ලා මම පැමිණිල්ල දාලා. මොකද මම නිර්දෝෂී කියලා 110ක් දන්නවා. මේ කියන පුද්ගලයා මම කවදාවත් හම්බෙලාවත් දැකවත් නැති පුද්ගලයෙක්. ඉතින් මට පිටරටින් තමයි මුලින්ම මට මේ මැසේජ් එක ආවේ එන්න මේම දෙයක් තියෙනවා බලන්න කියලා. මම ඔස්ට්‍රේලියාවේදී මම ඒත් එක්කම ඊරා ඇවිල්ලා මේ පැමිණිල්ල දැම්මේ මේක ඉතාමත් ඉක්මනින් නවත්වන්න වෙන ස්පෙඩ් නිසා. ඔව් එතකොට මේ පැමිණිල්ලෙන් එහාට ඔබතුමා කටයුතු කරන්න සූදානම් වෙනවද? ඔව් මොකද මම ඊරා තමයි ආවේ. මම මගේ නීතිත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කරනවා. දැන් මේකෙන් පස්සේ උන් හම්බෙලා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මට නමට වෙච්ච හානියට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ වෙනකොට සූදානම් කරගෙන යනවා. හරි.